හිතන්නකෝ අපේ ලෝකයේම පාලනය කරන ඒත් අපේ ඇහැට කොහෙත්ම පේන්නේ නැති බලවේගයක් ගැන. මේ ශුද්‍ර ජීවීන් කියන්නේ අපේ හොඳම යාළුවද නැත්නම් භයානකම හතුරුද? අපි මේ රහස් ලෝකය ගැන ටිකක් හොයලා බලමු. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේ පෘථිවියේ ඉන්න බලවත්ම ජීවීන් ඇත්තටම සම්පූර්ණයෙන්ම අදෘශ්‍යමාන නා මොකක්ද හිතෙන්නේ? අන්න ඒ ප්‍රශ්නයෙන්ම තමයි අපිට මේ ක්ෂුද්‍ර ජීවී ලෝකයේ තියෙන දැවන්තකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ඉන්නේ ඒ කියපු ක්ෂුද්‍ර ජීවීන්. එයාලා ඉන්නේ කොහෙද දන්නවද? ඇත්තදම හැමතැනම ගැඹුරුම මුහුදේ ඉඳලා උසම කඳු මුදුන් දක්වා විතරක් නෙවෙයි මේ මොහොතේත් අපේ ශරීරයේ ඇතුලේ සම මතු පිටයි බිලියන ගාණක් ජීවත් වෙනවා. එතකොට කවුද මේ ක්ෂුද්‍ර ජීවියා කියන්නේ? හරිම සරලයි අපේ නිර්වත් ඇසට දකින්න බැරි තරම් පොඩි ඕනෑම ජීවියෙක්. උදාහරණ විදිහට බැක්ටීරියා, දිලීරා, වෛරස් වගේ දේවල්. මෙයාලව බලන්න නම් අනිවාර්යයෙන්ම අන්වීක්ෂයක් ඕන. හරි. එහෙනම් මුලින්ම අපි බලමු මේ අදෘශ්‍යමාන ලෝකයේ අපිට උදව් කරන කට්ටිය ගැන. කොහොමද මේ පුංචි ජීවීන් අපේ බලවත්ම සහායකයෝ වෙන්නේ? අපි කෘෂි කර්මාන්තයෙන් පටන් ගමු. අද වෙනකොට ජාන තාක්ෂණයෙන් ක්ෂුද්‍ර ජීවීන්ව පාවිච්චි කරලා විටමින් A එකතු කරපු ගෝල්ඩන් රයිස් වගේ පෝෂණයෙන් අධික භෝග හදන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පොඩි ජීවීන් ලෝකයේ මන්ද පෝෂණය වගේ ලොකු ප්‍රශ්නයකටත් විසඳුම අරගෙන එනවා. පස සරු කරන එක ගැන හිතමුකෝ. ශාකවලද වාතයේ තියෙන නයිට්‍රජන් කෙලින්ම ගන්න බෑනේ. හැබැයි රයිසෝබියම් වගේ බැක්ටීරියා එයාලා හරියට පුංචි කෝකියෝ වගේ. එයාලා මේ නයිට්‍රජන් අරගෙන ගස්වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා දෙනවා. ඇත්තටම කිව්වොත් එයාලා ස්වභාවික පොහොර කම්හල් වගේ තමයි වැඩ. දැන් අපි යමු වෛද්‍ය විද්‍යාව පැත්තට. පෙනිසිලින් වගේ ජීවිත ගලවන ප්‍රතිජීවික ඒවා හැදෙන්නේත් ක්ෂුද්‍ර ජීවීන්ගෙන්. ඒ කියන්නේ භයානක බැක්ටීරියා එක්ක සටන් කරන්න අපිට ආයුධ හදලා දෙන්නෙත් මේ පුංචි ජීවීන්ව තමයි. නවීන වෛද්‍ය විද්‍යාව කියන දේ එයාලා නැතුව හිතන්නත් අමාරුයි. අපි කවුරුත් ආසාවෙන් කන යෝගට් හැදෙන්නෙත් මේ ශුද්‍ර ජීවීන්ගේ පුදුම වැඩකින්. බලන්නකෝ මුලින්ම කිරි රත් කරලා අනවශ්‍ය බැක්ටීරියා අයින් කරනවා. ඊට පස්සේ හොඳ බැක්ටීරියා ටිකක් එකතු කරනවා. එයාලා කිරිවල තියෙන සීනි ඒ කියන්නේ ලැක්ටෝස් කාලා ලැක්ටික් අම්ලය හදනවා. අන්න ඒ අම්ලය තමයි කිරි ටික ඝන රස යෝගට් එකක් බවට පත් කරන්නේ. යෝගට් විතරක්ම නෙවෙයි චීස්, මුදුවපු කිරි වගේ අපි ආස කරන කිරි ආහාර ගොඩක් පිටිපස්සේ ඉන්නේ ලැක්ටෝබැසිලස් වගේ බැක්ටීරියා. ඇත්තටම මෙයාලා නැත්තම් අපි කැම වේල ගොඩක් පාළුව වෙයි. හැබැයි මේ කතාවට තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි අඳුරු පැත්ත. දැන් අපි බලමු ක්ෂුද්‍ර ජීවීන් අපේ සතුරු බවට පත් වෙන අවස්ථා ගැන. පුදුම දේ තමයි අපිට රස කෑම හදලා දෙන ක්‍රියාවලියම තමයි අපේ කෑම නරක කරන්නත් හේතු වෙන්නේ. ඒ කියන්නේ පාලනයක් නැතුව වෙඩෙන්න දුන්නොත් අර හොඳ කෝකියෝ ටිකම අපේ කෑම ටික කන්න බයි තත්වෙටපත් කරනවා. සෞඛ්‍ය පැත්තෙන් ගත්තම ක්ෂුද්‍ර ජීවීන්ගෙන් එන තර්ජනය සුළුපුටු නෑ. මෙන්න බලන්නකෝ වෛරස් ගත්තම මදුරුවන්ගෙන් බෝ වෙන ඩෙන්ගු, වාතයෙන් බෝ වෙන හෙම්බිරිස්සාව. බැක්ටීරියා ගත්තම ක්ෂය රෝගය, අපිරිසිදු ආහාර වලින් එන ටයිෆොයිඩ්, ප්‍රොටෝසෝවාවෙන්ගෙන් එන මැලේරියාව මේ වගේ අදෘශ්‍යමාන සතුරු අපිට විවිධ රෝග හරහා පහර දෙනවා. මේ සටන මිනිසුන්ට විතරක්ම නෙවෙයි අපේ කෘෂි කර්මාන්තයටත් ශුද්‍ර ජීවීන් පහර දෙනවා. මිදි වගාවකට හැදෙන පුස් රෝගයක්, එහෙම නැත්නම් අර්ථපල් වගාවකට හැදෙන අංගමාරය වගේ රෝගයකින් මුළු අස්වැන්නම විනාශ වෙලා යන්න පුළුවන්. මේක ගොවියට වගේම අපේ ආහාර සුරක්ෂිතතාවයටත් ලොකු පහරක්. ඉතින් මේ හොඳ සහ නරක පැති දෙකම එකට ගත්තම ශුද්‍ර ජීවීන් එක්ක අපේ තියෙන සම්බන්ධය මොන වගේ එකක්ද? අපි ඒ ගැන අවසාන වශයෙන් බලමු. එහෙනම් අවසාන නිගමනය මොකද්ද? ශුද්‍ර ජීවීන් කියන්නේ හරියටම දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. එක පැත්තකින් එයාලා අපිට පෝෂණීය ආහාර දෙනවා, ජීවිත බේරෙන බෙහෙත් දෙනවා, පස සරු කරනවා. ඒ කියන්නේ ජීව දෙනවා. ඒත් අනිත් පැත්තෙන් ඒ ජීවීන්ම තමයි අපි කැම නරක කරන්නේ, මාරාන්තික ලෙඩ බෝ කරන්නේ, අස්වනු නැති කරන්නේ. ශුද්‍ර ජීවීන් කියන්නේ අවුරුදු බිලියන ගාණක් තිස්සේ මේ ලෝකය පාලනය කරපු බලවේගයක්. එයාලා අපේ මිතුරන්, ඒ වගේම සතුරන්. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ බලවත් අදෘශ්‍යමාන ලෝකයේත් එක්ක අපි ඊළඟට ගොඩනගා ගන්න සම්බන්ධය මොන වගේ එකක් වෙයිද කියන එක. ඒක අපේ පැවැත්ම තීරණය කරන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.